හරි. ඔයාලා හැමෝම පිළිගන්නවා ෆියුචර් ඉන්ස්ටිටියුට් ආයතනයේට. එතකොට වර්තමානයේදී කැසට් වෙච්ච උපාධි ගුරු විභාගය සඳහා කොහොමද අපි අයදුම් පත්‍ර විස්තර සහ කැසට් එක සම්බන්ධයෙන් ඕගලන්ට තියෙන ප්‍රශ්න ගැටලු සහ තරඟ විභාගය සම්බන්ධයෙන් සාකච්ඡා කරන හඳුන්වා දීමේ වැඩසටහන තමයි අද අපි පවත්වන්නේ. එතකොට ඔයගලන්ට පෙබරවාරි මාසේ 19 වෙනකම් සීමිත වාද්‍ය සේවයේ නිරත ඔයගලන්ට අයදුම් පත්‍ර යොමු කරන්න පුළුවන්. ඒ වගේම විවෘත පදනමින් අයදුම් පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙන අයට පෙබරවාරි මාසේ 20 ඉඳලා මාර්තු මාසේ 5 වෙනිදා වෙනකම් අයදුම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙනවා. ඒකට ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් එක දාන්න කලින් කිසිම දෙයකට කලබල වෙන්න එපා. ඇප්ලිකේෂන් එක මට දාගන්න බැරි වෙයිද එහෙම කියලා. මුලින්ම කරන්න ඕන දේ තමයි ගොඩාක් තමයි වරද්ද ගන්න තැන තමයි කලබල වෙලා එකපාරට ඇප්ලිකේෂන් එක දාන්න යන්නේ. ඉතින් මුලින්ම ඒක කරන්න යන්න එපා. මුලින්ම හොඳට කැසට් එක කියවන්න. මුලින්ම හොඳට කැසට් එක කියවන්න. මොකද අපිට දාන ඇප්ලිකේෂන් එකක් අපිට දාන්න පුළුවන් එකපාරයි. ඒ එකපාර දාන ඇප්ලිකේෂන් එක වැරදුනොත් වාට මේ අවුරුදු ගාණක් තිස්සේ බලන් හිටපු අවස්ථාව නැති වෙන්න පුළුවන්. ඒක නිසා මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයා සම්පූර්ණ කැසට් එක තුන් පාරක් හතර පාරක් විතර කියවන්න. මොකද මේක අර අනිත් කැසට් වගේ නෙවෙයි, ටිකක් සංකීර්ණ කැසට් එකක්, ටිකක් දිග වැඩි කැසට් එකක්. ඉතින් ඒක නිසා එකපාරට කලබල වෙලා වෙබ්සයිට් එකට ගිහිල්ලා ඇප්ලිකේෂන් එක දාන්න යන කලින් අනිවාර්යයෙන්ම වාගේ ඇප්ලයි කරන්න වා සීමිත එකේ නා ලිමිටඩ් කැසට් එක බලන්න, වා ඇප්ලයි කරන්න ගෲප් එකේ නා ඕපන් එකේ කැසට් එක බලන්න. ඒවල සාමාන්‍ය පොඩි පොඩි දේවල් වලින් තමයි කැසට් එක වෙනස් වෙන්නේ. එතකොට මේ ගුරු විභාගය සඳහා අයදුම් පත්‍ර යොමු කරන්න පුළුවන්. දැනට රාජ්‍ය සේවයේ නිරත වෙලා ඉන්න අයට අයදුම් පත්‍ර යොමු කරන්න පුළුවන්. ඒ වගේම ඔබලා රාජ්‍ය සේවයේ නිරත වෙලා 2023 2/10ට පස්සේ, දැන් 2023 2/10 ඉඳන් මේ වෙනකම් කාල සීමාවක් තියෙනවා. 2023 2/10 ඉඳන් පස්සේ ඔයා උපාධියක් අරන් තියෙනවා නම් ඔයාට ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. අපේම අරන් තියෙනවා. හරිද? ඒ වගේම ඔයා 2023 2/10ට කලින් රාජ්‍ය සේවයට ලොකු වෙලා අපේම අරගෙන තියෙනවා නම්, ඒ වගේම ඔයා උපාධිය 2023 2/10ට කලින් හදාරලා තියෙනවා නම් ඔයාට ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ 2023 2/10ට කලින් රාජ්‍ය සේවයට ඇවිල්ලා ඔයා ඩිග්‍රී එක 2023 2/10ට පසුව කම්ප්ලීට් කරලා තියෙනවා නම් ඒත් ඔයාලට ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට දෙන තව ප්‍රශ්නයක් තමයි ඔයාගේ දැන් එක එක්කෙනාගේ ඩිග්‍රී වෙනස්. හරිද? ඒතර මේකේ සබ්ජෙක්ට් ලොකු ප්‍රමාණයක් තියෙනවා ඇප්ලිකේෂන් එක දාන්න. එතකොට ඔයගොල්ලන්ගේ එක එක්කෙනාට විවිධ වූ ඩිග්‍රී ඇති. හරි. එතකොට ඔයා ඩිග්‍රියෙන් ඇප්ලිකේෂන් එක දානකොට ඔයා දැන් සබ්ජෙක්ට් එක දාන්න බලනවා. ඔයා සබ්ජෙක්ට් එක දානකොට ඔයා බලන්න ඔයාට දැන් අපි ඩිග්‍රී ගත්තාන් පස්සේ අපිට ඩිග්‍රී සර්ටිෆිකේට් එක වගේම ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් හම්බ වෙනවා නේද? සම්පූර්ණ රිසල්ට් තියෙන ලිස්ට් එක අපිට හම්බ වෙනවා. ඒකේ ඔයා සම්පූර්ණව දැන් අපි හිතමු ඔයා භූගෝලය සබ්ජෙක්ට් එක තෝරගන්න ඕන නම් ගන්නන්න ඔයාට ජියෝග්‍රැෆි ඩිග්‍රී එකක් තියෙනවා නම් ඔයාගේ ඒ සබ්ජෙක්ට් එක හරි ඒ සබ්ජෙක්ට් එක ක්‍රෙඩිට් සම්පූර්ණ ක්‍රෙඩිට් ප්‍රමාණයෙන් තුනෙන් එකක්. ඒ කියන්නේ සාමාන්‍ය උපාධියකට ක්‍රෙඩිට් 90ක් තියෙනවා. හරි සාමාන්‍ය උපාධියකට ක්‍රෙඩිට් 90ක් තියෙනවා. 90න් තුනෙන් එකක් කියලා කියන්නේ ඒ සබ්ජෙක්ට් එක ක්‍රෙඩිට් 30කට අහු වෙලා තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් එක සබ්ජෙක්ට් එකකට ක්‍රෙඩිට් 5 6 4 යන අවස්ථාවන් තියෙනවා. ඒතර ඔයගේ ගත්ත ඩිග්‍රී අනුව ඔයා බලන්න දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ආර්ථික විද්‍යාව හිතන්න. විද්‍යාව තියෙනවා ෆස්ට් එකේදී සූක්ෂම ආර්ථික විද්‍යාව, සෙකන්ඩ් එකේදී සාර්ව ආර්ථික විද්‍යාව. ඔය වගේ ආර්ථික විද්‍යාව සබ්ජෙක්ට් එක කොටස් 4කට කරලා තියෙනවා. මේ වගේ. ඒකට මේ ක්‍රෙඩිට් ප්‍රමාණය එකතු කරලා බලන්න ඒ කියන තුනෙන් එක ප්‍රමාණය හැදෙනවද කියලා. සාමාන්‍ය ඩිග්‍රී එක සබ්ජෙක්ට් එකකට අදාළව ක්‍රෙඩිට් සාමාන්‍ය තුනෙන් එකකට වඩා යනවා. විශේෂ වේදී කෙනෙක් නම් සාමාන්‍ය උපාධියක ප්‍රමාණය යනවා. සාමාන්‍යයෙන් පොඩ්ඩක් එක ඔයා එතනදී බලන්න. ඒතර මේ බලන්න තියෙන දේවල් තමයි මම ඔයාලට කියන්නේ. ඊට පස්සේ ඔයා දැන් අර ලොකු සබ්ජෙක්ට් ප්‍රමාණයක් තියෙනවා. නම් සබ්ජෙක්ට් 100කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. එතනදී ඔයා බලන්න ඔයාලට අයිතුම් පත්‍රය යොමු කරන්න පුළුවන්. A level stream එකේ A level stream එකේ සබ්ජෙක්ට් දෙකකට ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. ඒ වගේම O level stream එකේ සබ්ජෙක්ට් දෙකකට ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. ඔයාලා සබ්ජෙක්ට් 4කට ඇප්ලිකේෂන් දාන්න පුළුවන් කියාව තියෙනවා.
එතකොට ඔයා බලන්න ඔයාගේ ඩිග්‍රී එක අනුව ඔයාට ඒ සබ්ජෙක්ට් සමහරක් ළමයින්ට බෑ සමහරක් ළමයි ඩිග්‍රී එක අනුව එක සබ්ජෙක්ට් එකක් තමයි දාන්න පුළුවන් වෙන්නේ. එහෙම තියෙනවා. හරි. උපරිම යන්න පුළුවන් ඔයාට මේ මට්ටම. ඒතර ඔයා A level stream එකෙන් සබ්ජෙක්ට් දෙකක් ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම O level stream එකෙන් සබ්ජෙක්ට් දෙකක් ඇප්ලයි කරන්න පුළුවන්. ඒතර ඔයාට ඒ තියෙන පුරප්පාඩු ප්‍රමාණයත් එක්ක ඒ ඇප්ලයි කරලා තියෙන විදිහ අනුව ඔයාට එතනදී ඒ ඔයාලට ගන්න පුළුවන් වේකන්සි ප්‍රමාණය ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඕක තමයි ප්‍රධාන කාරණා ටික. ඊට පස්සේ ඔයගලන්ගේ තරග විභාගය තිබ්බන් පස්සේ ඔයගලන්ගේ පළවෙනි සම්මුඛ පරීක්ෂණය තියෙනවා. සම්මුඛ පරීක්ෂණය පහුනහම ඒකෙන් මූලික දේවල් ටික තමයි බලන්නේ. සම්මුඛ පරීක්ෂණයේදී ඔයගලන්ට ලකුණු දීමක් සිදු කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයගලන්ගේ ප්‍රායෝගික පරීක්ෂණය තියෙනවා. ප්‍රායෝගික පරීක්ෂණයට ඔයගොල්ලෝ ගියාන් පස්සේ ඔයගලන්ට දෙනවා උගන්වන්න. ඒතරවා මේ කියන සීමාවෙදී වාගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන්න ඕන. එතකොට අන්න ඒතරදී ඕගොල්ලන්ට දෙනවා මේ තියෙන පුරප්පාඩු ලේඛනය. ඒ කියන්නේ දැන් බස්නාහිර පළාතේ මෙන්න මේ කියන දිස්ත්‍රික්ක වලින් මෙන්න මේ විදිය පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා වගේ සබ්ජෙක්ට් එක. එතකොට ඔයාට අන්න එතනදී ඒගොල්ලෝ ඩොකියුමන්ට් එකක් දෙනවා. එතනදී ඕගොල්ලන්ට පුළුවන් ඔයා කැමැත්ත මත ඔයාගේ කැමැත්ත මත දැන් බස්නාහිර පළාතට පළාත් මට්ටමින් ඇප්ලයි කරනවා නම් ඔයාගේ කැමැත්ත මත පාසල් ප්‍රමාණයක් තෝරගන්න. මෙන්න මේක තමයි මගේ කැමැත්ත අනුව පිළිවෙල. මෙන්න එතනදී ඔයාට ඒගොල්ලෝ අනිත් අය හැමෝගෙම දේවල් එක්ක බලලා ඒ පුරප්පාඩු මත ඔයගලන්ට ඒ විදිහට තමයි ඉස්කෝලේ බෙදලා යන්නේ. හරිද? එතකොට ඔයගලන්ට පුළුවන් ජාතික පාසල් සඳහා තරග කරන්න පුළුවන්. ඒ වගේම පළාත් පාසල් සඳහා තරග කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයගලන්ට ජාතික පාසල් සඳහා තරග කරන්න පුළුවන් ඒ සුදුසුකම් තියෙනවා නම් ජාතික පාසල් සඳහා තරග කරන්න ඇප්ලයි කරලා ඒ වගේම පළාත් සඳහා ඔයාලට සුදුසුකම් තියෙනවා නම් ඔය දෙකේම සබ්ජෙක්ට් වලට තරග කරලා ලයි කරන්න. මොකද ඔයාලට මේ අභ්‍යර්ථ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් කරා ඔයාගේ ගුරු වෘත්තියට යන්න. හරිද? එතකොට මම මේ ගුරු වෘත්තිය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේ ගුරු වෘත්තියට ඇතුළත් වෙනකොට ගුරු වෘත්තියේ තියෙනවා ශ්‍රේණි. හරිද? ශ්‍රේණි 7ක් තියෙනවා. එතකොට ශ්‍රේණි 7 තමයි 1 3 2 ශ්‍රේණි. අනිත් එක 3 1 ඈ ශ්‍රේණි. හරි ඊළඟට 3 1 ආ 3 1 ආ අයන් ඊට පස්සේ 2 2 ශ්‍රේණි. 2 1 ශ්‍රේණි. ඊළඟට 1 ශ්‍රේණි. හරි ඔන්න ඔය කියන ශ්‍රේණි 7ක් තියෙනවා ගුරු සේවයේදී. එතකොට ඔයගොල්ලෝ උපාධිධාරීන් විදියට යන්නේ ඔයගොල්ලෝ 3 1 ආ ශ්‍රේණිය. හරි මෙන්න මෙතන තමයි ඔයගොල්ලන්ගේ විදිහට වැඩේ. මේ ටික මම කරන් ගිහින් මෙන්න මෙතන තමයි වැඩේ. හරිද? ගුරු උපාධි පත් වීම හොඳ වෙන්නේ එතන. එතකොට මේ ශ්‍රේණි 7ෙන් ඔයාට ඊට පස්සේ ගුරු සේවයට ගියාම මෙතනින් උසස් වීම යන්න පුළුවන්. ඒ සේවය ගියාන් පස්සේ ඔයගොල්ලන්ගේ පසුබිම තමයි මම මේ පැහැදිලි කරන්නේ. ඒවා ගුරු සේවයට ගියාම හැමදාම මම ගුරුවරයෙක් වෙලා ඉන්න ඕනද නැහැ. ඔයාට අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එක ආවහම ඔයාට විදුහල්පති සේවය සඳහා ආයතන පත්‍රය යොමු කරන්න පුළුවන් විදුහල්පති එක්සෑම් එක ගැසටුණා. දැන් මේ විදුහල්පති එක්සෑම් එක ගැසටුණා මොකද දකින්නේ නැති. විදුහල්පති එක්සෑම් එක ගැසටුලා තියෙනවා. අන්න ඒ වගේ ඔයගොල්ලන්ටත් ගැසට් වෙනවා. උඩට ගැසට් වෙනකොට ඔයාට වාගේ තියෙන ක්වොලිෆිකේෂන් එක තියෙනවා. ඔයාට විදුහල්පති සේවයට ආයතන පත්‍රය යොමු කරන්න ඕන. ඒ වගේම ගුරු උපදේශන සේවය. හරි. දැන් අර ඔයගොල්ලෝ ඉස්කෝලේ ගියාන් පස්සේ කලාප වලින් එහෙම එනව නේද බලන්න. මේක තමයි ගුරු උපදේශන සේවය. ඒතර ඔයාලට මේ ගුරු සේවයේ ඉන්න ගමන් ගුරු උපදේශන සේවයේ ගැසට් වුණාම ඔයාලට ඒ කියන සුදුසුකම් ටික තියෙනවා නම් ඔයාලට ගුරු උපදේශන සේවය අරගෙන ඔයාලට උසස් ස්ට්‍රීම් වලට යන්න පුළුවන්. ඒ දෙවෙනි ශ්‍රේණියට යන්න. හරි. ඔය කියන අත්දැකීම් ඔයා ගත්තාන් පස්සේ මේකේ තියෙන ඉහළම ශ්‍රේණිය තමයි අධ්‍යාපන පරිපාලන සේවය. ඒ වගේම ගුරු අධ්‍යාපනඥ සේවය. හරි. ඔන්න ඔය කියන සේවය ටික තමයි ඔයාලට යන්න පුළුවන් මේ රැකියාවේ ඉහළම අංශ. ඉතින් සාමාන්‍යයෙන් පරිපාලන සේවයට ගියාම තා ඉහළ වැඩපත් ගන්න පුළුවන් පරිපාලන විභාග ලියලා. ඉතින් ඔක තමයි රාජ්‍ය සේවයේ මට්ටම. ඉතින් ඔයාලට මේකේ හොඳ ඉහළ තැනකට යන්න පුළුවන් රාජ්‍ය සේවයේ අධ්‍යාපන වේදී එකක් තියෙන කෙනෙක් වැටෙන්නේ 2 2 ශ්‍රේණිය. අධ්‍යාපන වේදී. හරි. අධ්‍යාපන වේදී ඩිග්‍රී එකක් තියෙන කෙනෙක් වැටෙන්නේ 2 2 ශ්‍රේණිය. ඒගොල්ලෝ වැටෙන්නේ ඊට වඩා ඉහළ තැනකට. හරි. එතකොට ඔන්න ඔය කියන ආකාරයෙන් තමයි
මේ ගුරු සේවය පිළිහිටලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ ගෞරවනීය ගුරු වෘත්තියට පිවිසෙන්න. එතකොට ගුරුවරයෙක් එතකොට මම රාජ්‍ය නෙවෙයි පෞද්ගලික මත කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේ ඇවිල්ලා තියෙන ගුරු වෘත්තියට මම බොහොම අමාරුයි තමයි මේ කැසට් එක ඇදී ආවේ. ඉතින් මේකට මහන්සි වෙන්න මේකට මහන්සි වෙලා වැඩ කරලා ඔයගොල්ලන්ගේ එක්සෑම් එක හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ එක්සෑම් එක කවදද තියෙන්නේ නේද? එක්සෑම් එක තියෙන දවසක් නෑ සාමාන්‍යයෙන් ගවර්න්මන්ට් ගැසට් එකක් ඇවිල්ලා මාස 3කින් තමයි එක්සෑම් එක වැටෙන්නේ. ඔයගොල්ලන්ගේ ගැසට් එක ආවේ පෙබරවාරි කියන්නේ ඔයගොල්ලන්ගේ එක්සෑම් එක සාමාන්‍යයෙන් ජුනි මාසේ තියේවි. හරිද? ජුනි මාසේ තියේවි. එක්සෑම් එකට ලෑස්ති වෙන්න ඕන මාස 3ක කාලයක් දෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ මේ මාස 3ක කාලය ඇතුළත ඕගොල්ලන්ට මේකට පුරුදු වෙන්න මේක විශාල තරගයක් තියෙන විභාගයක්. ඉතින් ඒක නිසා දැන් අපි තරග විභාග පවත්වාගෙන යනවා ග්‍රාම නිලධාරී ඊට පස්සේ තාක්ෂණික සේවය නීති විභාගය හරි වන සංරක්ෂණයක දැන් ඒ ළමයින්ගේ අන්තිම අධ්‍යයනය යන ග්‍රාම සේවක විභාග දිනවල සේක්ෂි 9 වෙනිදාට රෙජිස්ට්‍රාර් සේවයේ ළමයින්ගේ එක්සෑම් එක තියෙනවා මාර්තු 1 වෙනිදාට. එතකොට ඕගොල්ලන්ට බයක් නැතුව අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් එකම දේ තමයි අපි රජයේ ලියාපදිංචි උසස් අධ්‍යාපන ආයතනයක් තරග විභාග කරන. එතකොට මේ තරග විභාග ක්ෂේත්‍රයේ රජයේ ලියාපදිංචි වෙනවා කියන එක ඉතාම අමාරු කාර්යයක්. තියෙන සුදුසුකම් ආරෝමයේ ඔක්කොමත් එක්ක තමයි ලියාපදිංචිය හම්බ වෙන්නේ. හරි. ඊළඟ කාරණාව තමයි අපි කතා කරමු ඔයගොල්ලන්ගේ එක්සෑම් එක ගැන. ඒතර එක්සෑම් එකේ ඔයගොල්ලන්ගේ වෙලාවට එන සබ්ජෙක්ට් දෙකයි. හරිද? එකක් තමයි තව එකක්. මේ පාර ගැසට් එක වෙනස් වුණා. ගැසට් එක වෙනස් වුණේ තමයි ගුරු සේවයට ඔයගොල්ලන්ව පදවගන්නේ සාමාන්‍යයෙන් විවෘත පදනමින් විතරයි. කියන්නේ ඕපන් එක්සෑම් එකක් තමයි ගැසට් වෙන්නේ. හැබැයි මෙන්න මේ පාර සීමිත අයට ලයි කරන්න හැකියාව ආවා. ඒ පළවෙනි පාර. ඒතර නැත්නම් ගුරු සේවයට පදවගන්නේ විවෘත පදනමින් විතරයි. දැන් මේ පාර තමයි මේ පාර ආණ්ඩුව වෙනස් කරලා සීමිත පදනමිනු ගන්න ඇවිල්ලා තියෙන්නේ ගුරු පුරප්පාවට 23000කට වැඩි ප්‍රමාණයක් තියෙන නිසා. බාහිර උපාධ්‍යායට ඇප්ලයි කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඊළඟ කාරණාව තමයි දැන් තරග විභාගයේ දැන් ඔයාලගේ තරග විභාගයේ සබ්ජෙක්ට් දෙකක් එනවා නේද? එකක් අභියෝග්‍යතාවය. එකක් සාමාන්‍ය දැනීම. හැබැයි සාමාන්‍ය දැනීම කියන එක ඕගොල්ලන්ට එන්නේ මේ ලංකාවේ විසම ගඟ මොකක්ද නැත්නම් ලෝකයේ දිගම ගඟ මොකක්ද ඕව නෙවෙයි. හරි. සම්පූර්ණ පේපර් එක හැදෙන්නේ ඔයාගේ ගුරු වෘත්තිය සම්බන්ධයෙන් වෙන සාමාන්‍ය දැනීම් ප්‍රශ්න. උදාහරණයක් විදිහට ගුරු ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එනවා. ඒ වගේම ගුරු ඉතිහාසය සම්බන්ධයෙන් එනවා. ඒ වගේම పూర్ව ළමාවිය සංවර්ධනය. හරි. పూర్ව ළමාවිය සංවර්ධනය කියන මාතෘකාව යටතෙන් එනවා. ඒ වගේම තාක්ෂණික දැනුම. හරි. ඊපස්සේ වර්තමානයේ සහ සාමාන්‍ය 2010 තුලින් අධ්‍යාපනයේ වෙච්ච වෙනස්කම්. අධ්‍යාපනයේ වෙච්ච නවීකරණය. හරි. ඊට පස්සේ නව්‍යතා මේ කියන මාතෘකා වලින් සහ ඊට යහ ඉතිහාසයක් තියෙනවා මේක ඔයගොල්ලන්ගේ ඊට පස්සේ ඉස්කෝලේක පරිපාලනයේ ළමයින්ගේ එක එක දේවල් හදන කියන්නේ තියෙනවා දැන් ඔය නිපුණතා ඒ දේවල් වලින් එනවා. ඉතින් ඔන්න ඒ කියන සාමාන්‍ය සංකීර්ණ මාතෘකා වලින් තමයි ඔයාගේ සාමාන්‍ය දැනීම් පේපර් එක එන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අභියෝගතාවය පේපර් එක අභියෝගයක් නෙවෙයි. ඕගොල්ලන්ට අභියෝගය වෙන්නේ සාමාන්‍ය දැනීම. හරිද? මොකද අභියෝගතාවය අපිට ලක්ෂ ගන්න පුළුවන්. හරි ඉගෙන ගත්තාම හරි ලේසි. දැන් ඔයගොල්ලන්ගේ පේපර් එක අභියෝගතාවයේ පේපර් එකේ ප්‍රශ්න 50ක් එනවා. සාමාන්‍ය දැනීම පේපර් එකේ ප්‍රශ්න 50ක් එනවා. හරි. එතකොට මේ ප්‍රශ්න 50 පේපර් එක ලියන්න ඔයාලට හම්බ වෙන්නේ මිනිත්තු 60ක කාලයක්. හරි. සාමාන්‍ය දැනීම ප්‍රශ්න 50 ලියන්න හම්බ වෙන්නේ මිනිත්තු 60ක කාලයක්. හරි. එතකොට ඔයා හිතන්න මේ ප්‍රශ්න 50 මිනිත්තු 60කින් ලියන්න. උඩ එක ප්‍රශ්නයක් ලියන්න ඔයාලට විනාඩියකට වඩා අඩු කාලයක් ප්‍රශ්න 50 ලියන්න ඕන මිනිත්තු 60. උඩ මේකේ ප්‍රශ්න 50 එන්නේ නැහැ. දෙක එකතු කිරීම දෙක සමානයි කීයද කියලා අහලා. හරි. සාමාන්‍යයෙන් එන්නේ තාමත්ම සංකීර්ණ ගණන්. හරි.
ඔය මේ තියෙන ඔය එක මේ දැන් ඔයගොල්ලන්ගේ ක්ලාස් එක පටන් ගන්න කලින් මේ ග්‍රාම නිලධාරී කිය ළමයින්ට කරපු පේපර් එක. හරි. ඉතින් මේ වගේ මේකේ තියෙනවා එන සංකීර්ණ ප්‍රශ්න. ඉතින් ඒක නිසා ඔන්න ඔය වගේ සංකීර්ණ ප්‍රශ්න වලින් තමයි මේ පේපර් එක හැදෙන්නේ. නැත්නම් අර මේ ලක්ෂයක් එකමාරක් එක්සෑම් එකේ අච්චර ගාණක් තෝරගන්න ඒගොල්ලන්ට අමාරුයි. නේද? එක්සෑම් එකයි තියෙන්නේ. ඉතින් මේ පාර අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ හිතනවාට වඩා එක්සෑම් එක අමාරුයි. ඇත්තටම අමාරු වෙනවා එක්සෑම් එක. ලේසි වෙන්නේ නැහැ. මොකද තරගකාරී වැඩි, ලියන පිරිස වැඩි. ඒක නිසා අනිවාර්යයෙන්ම කවුරු හරි මේ ගුරු වෘත්තියේ ගුරු උපාධි විභාගය ලියලා කෙලින්ම ජොබ් එකට යන්න ආසාවක් තියෙනවා නම් මේ දැන් ඉඳන් මහන්සි වෙන්න ඕන. හරිද? නැත්නම් එක්සෑම් එක ඩේට් එක එනකම් මම බලන් ඉන්නේ. හරි. එහෙම ආවයි කියලා මේ ගවර්න්මන්ට් තරග විභාගයක් ඕගලන්ට කියලා ලියලා පාස් වෙන්න බෑ. ඇත්තටම බෑ. ඒක බොරු වැඩක්. මාසෙකින් එකමාරකින් සතියකින් දෙකකින් එහෙම කරලා මේ තරග විභාගයක් අනිත් ළමයිත් එක්ක ෆයිට් කරලා ලියන්න අමාරුයි. හරි. ඊළඟ කාරණාව තමයි මෙතනදී ඔයගොල්ලන්ගේ පන්තියේ අභියෝගතාවය සාමාන්‍ය දැනීම ඔය කියන සබ්ජෙක්ට් දෙකම කරන්නේ මම. හරිද? වෙන කවුරුත් ගුරුවරු නෙවෙයි මම තමයි කරන්නේ අභියෝගතාවය සහ සාමාන්‍ය දැනීම කියන පේපර් ප්‍රශ්න තියරි කොහොම. ඒතර ඔයගොල්ලන්ගේ මම පොඩක් පන්ති ගැන පැහැදිලි කරන්නම් කොහොමද යන්නේ කියලා. අපේ පන්ති අපේ ආයතනයේ විසින් පවත්වන පන්ති යන්නේ පිළිවෙලකට. ඒ කියන්නේ ආයි මැදදී පන්ති පටන් ගන්න කිසි දෙයක් නැහැ. අපි යන්නේ ඔයගොල්ලන්ගේ පළවෙනි මාසේ තියෙනවා පෙබරවාරි 10යි පන්ති පටන් ගන්නේ. උන පෙබරවාරි මාසේ 10 ඉඳන් මාර්තු මාසේ 25 වෙනකම් ඔයගොල්ලන්ගේ පළවෙනි මාසේ පන්ති දෙක යනවා. හරිද? පළවෙනි මාසේ පන්ති වලින් අපි කතා කරන්නේ ඔයගොල්ලන්ගේ තියරි විතරයි. හරි. තියරි තමයි කතා කරන්නේ. ඒතකොට තියරි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපිට තියරි ඕන එක්සෑම් එකක් කියලා හරියට ලියන්න හරි දැනුම ගන්න. පේපර් එකක් ටයිමින් වලට ලියන්න, ඒ ගණන් හදන සූත්‍ර ඉගෙන ගන්න, ඒ එක පාඩම කෙන්න පුළුවන් ප්‍රශ්න විවිධ ආකාර මොනවද කියලා ඉගෙන ගන්න අපිට අනිවාර්යයෙන්ම තීරි දැනුම ඕන. මේ තීරි දැනුම නැතුව අපිට එක්සෑම් එකක් ගිහලා ලියන්න බෑ. හරිද? ඊට පස්සේ ඔයගොල්ලන්ගේ දෙවෙනි මාසෙ පටන් ගන්නේ අප්‍රේල් මාසේ. අප්‍රේල් මාසේ සම්පූර්ණයෙන් දෙවෙනි දා අප්‍රේල් මාසේ 30 වෙනකම් ඔයගොල්ලන්ගේ දෙවෙනි මාසේ යනවා. දෙවෙනි මාසේ අපි කතා කරන්නේ ඔව් හරි දාන්න වෙනත් ඕන වෙනවා. එතකොට අප්‍රේල් මාසේ දෙවෙනි දිනදා අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙනකම් ඔයගොල්ලන්ගේ දෙවෙනි මාසේ. දෙවෙනි මාසෙන් අපි කතා කරන්නේ ඔයගොල්ලන්ගේ පළවෙනි මාසේ අපිට සම්පූර්ණ තියරි පාඩම් ටික කවර් කරගන්න බැරි වෙනවා. බැරි වුණොත් ඔයගොල්ලන්ගේ මේ මාසෙන් දවස් දෙකක් තුනක් වගේ තව තියරි පාඩම් ඉතුරු වුණොත් අපි තියරි ටික කරනවා. ඊට පස්සේ අපි මේකේ අනුමාන ප්‍රශ්න පත්‍ර නැත්නම් ඔයගොල්ලන්ගේ විභාගයකට ලියන්නේ කොහොමද ප්‍රශ්න පත්‍රයකට අපි කොහොමද ලියන්න පටන් ගන්නෙ අපි මේ මූලික පුරු කිරීම මේ දෙවෙනි මාසෙදී ඔයගොල්ලන්ගේ සිද්ධ වෙනවා. ඊළඟට මැයි මාසෙදී හරි මැයි මාසේ දෙවෙනි දිනදා කියලා දැන් මැයි මාස 31 වෙනකම් සම්පූර්ණයෙන් ඔයගොල්ලන්ගේ කරන්නේ පාස් පේපර්ස් විතරයි. ඒ කියන්නේ එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකෙන් රිලීස් කරලා තියෙන සාමාන්‍ය පාස් පේපර් 20කට වැඩි ප්‍රමාණයක් වගේ පන්තියේ කතා කරනවා IQ වල ඊට පස්සේ ඔයගේ සාමාන්‍ය දැනීමකට අදාළ හරි මොකද මේ සම්පූර්ණ IQ පේපර් විතරක් 20ක් විතර කතා කරනවා පාස් පේපර්ස් වල මොකද එච්චර ප්‍රමාණයක් අපි කතා කරන්න ඕන මේක එදලා තරගකාරී වැඩි හරි මොකද අපේ ආයතනයේ එන මේ පේජ් එකට ගිහලා බලන්න පුළුවන් කලින් එක්සෑම් දීපු ළමයි ඉන්නවා මගේ නිසා ඊපස්සේ ෆීඩ්බැක් එක ඔක්කොම පේජ් එකේ දාලා තියෙනවා බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ මේ එක මාසයකට පන්ති 30ක් තියෙනවා. හරි. මෙතන එක මාසයකට ඔයගොල්ලන්ගේ IQ ක්ලාස් 12ක් තියෙනවා. ඒ වගේම GK පන්ති 8ක් තියෙනවා. සාමාන්‍ය දැනීම. හරි. එතකොට මේ දේවල් වලින් මේ ටික කවර් කරනවා. ඊට පස්සේ මේක කතා කරලා මේ මාස තුනෙන් එන්න නෙවෙයි. ඒතර ඔයගොල්ලන්ට පන්ති වැඩිපුර කරනවා. එහෙම සල්ලි ගන්නේ වැඩිපුර සල්ලි ගන්න මොනවාක්වත් නැහැ. ඔයගොල්ලන්ගේ ක්ලාස් ෆී එක වෙන්නේ එක මාසයකට රුපියල් 2000ක් විතරයි. හරි. රුපියල් 2000ක් විතරයි මේ සබ්ජෙක්ට් ඉන්නේ ඉස්සරහ පාස් වෙන්න එපා පුතේ මං. එතකොට හරි ඔන්න ඔය කියන ආකාරයට තමයි
පන්ති ටික අපේ තැනක් වෙන්නේ ඔයගොල්ලන්ගේ එක්සෑම් එක වෙනකම් බයත් තියාගන්න එපා. දැන් ග්‍රාමීය නිලධාරීන් එක්සෑම් එක ගත්තොත් එimhe ගැසට් වෙන්නේ ඔක්තෝබර් මාසේ. ඉතින් ඒ ළමයින්ට මේ වෙනකම්ම තාම ඒගොල්ලන්ගේ පන්ති කරනවා. හරි. ඉතින් අසාධාරණයක් කරලා නැහැ ළමයින්ට එක්සෑම් එක පාස් වෙන්න. ඔයගොල්ලෝ මහන්සි වෙන්න ඕන. ඔයගොල්ලන්ගේ යම්කිසි හීනයක් වෙනුවෙන් වැඩ කරන්නේ. මොකද කවුරුත් කියලා අපි නේද මේ ලොකු දේවල් අල්ලගන්න නෙවෙයි අපි රැකියාවක් කරන්න තමයි මේ try කරන්නේ රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්න. ඉතින් පුළුවන් හැමෝම මුල ඉඳන් පළවෙනි පන්තියේ ඉඳන් මේ වෙනකම් ඕගොල්ලන්ගේ apply කරන හැමෝටම exam එක එනවා. හරිද? එතකොට පුළුවන් තරම් පළවෙනි පන්තියේ ඉඳන් මහන්සි වෙන්න exam එක වෙනකම්ම HNDA ට apply කරන්න බෑ. අනිවාර්යයෙන්ම ඩිග්‍රී එකක් තියෙන්න ඕන. හරිද? පුළුවන් UGC recognize නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව පිළිගන්නවා නම් ප්‍රයිවට් කැම්පස් එකකින් වා ඩිග්‍රී එකක් කරලා තියෙනවා නම් ඔයාලට මේ සඳහා එතුම්පත්ව යොමු කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඇප්ලිකේෂන් දාන්න. දැන් මේක අර අපි එක ජොබ් එකකට දානවා වගේ නෙවෙයි. ඒකට විවිධ ප්‍රශ්න තියෙනවා කට්ටියට. මේ සබ්ජෙක්ට් එක මට කරන්න පුළුවන්ද? ඊට පස්සේ මේක ඇප්ලිකේෂන් එක දාද්දි කොහොමද වෙන්නේ? මේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාලා තියන්න. ඔයගොල්ලන්ට මේ ටිකේ නම් ගොඩක් බිසි වෙලා තිබ්බේ. 8 වෙනිදා එක්සෑම් දෙනවා ඕපන් එකේ ළමයි ලෝ එක්සෑම් එක. ඒක නිසා ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. පොඩි පොඩි එකක් හම්බ වෙනවා. ඒක නිසා ඔව් ඩිග්‍රියක් තියෙන ඉල්ලලා තියෙන සබ්ජෙක්ට් එකට අනුව වාට කරන්න පුළුවන් නම් ඒ කියන සබ්ජෙක්ට් එකේ ක්‍රෙඩිට් ගන්න තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඔයා එක්ස්ටර්නල් ඩිග්‍රී එකක් වුණත් ප්‍රයිවට් කැම්පස් එකක ඩිග්‍රී එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයාට කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක නිසා එහෙම තමයි ආයතන පත්‍රය කරන්න තියෙන්නේ. ඉතින් ඕපන් එකෙන් ඇප්ලයි කරන ළමයි තව පොඩ්ඩක් ඉන්න වෙනවා. ඔයගොල්ලන්ට ඇප්ලිකේෂන් එක දාන්න පෙබරවාරි 20 වෙනකම්. එහෙම කරලා තියෙන්නේ නැත්නම් මොන කාටවත් ඇප්ලිකේෂන් එක දාන්න බැරි වෙනවා සිස්ටම් එකේ. හරි. ඒකයි මේක දෙකට කඩලා තියෙන්නේ. මොකද මේ ඇප්ලිකේෂන් එන ප්‍රමාණය වැඩි එක්සෑම් එකට. ඒ නිසා නැත්නම් සිස්ටම් එක ඔහුලන්න කරනවා එකපාර ලොකු ළමයි ප්‍රමාණයක් ඇප්ලයි කරන්න ගියාම. ඒක නිසා තමයි සීමිත අයට මුලින්ම දීලා ඊට පස්සේ ඕපන් එක තමයි ඩොට් කරලා තියෙන්නේ. මම ආයි කියන්නේ ඔයගලන්ට පුළුවන් තරම් ඇප්ලිකේෂන් එක දාන්න යන හදිස්සි වෙන්න එපා. ගැසට් එක කියවන්න හොඳට. ගැසට් එක කියවලා තමන්ගේ ඩිග්‍රී එකේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් අරගෙන තමන්ට ඇප්ලිකේෂන් දාන්න පුළුවන් සබ්ජෙක්ට් මොනවද? ඒ සබ්ජෙක්ට් වලට දාන්න. මොකද දැන් ඔයා අපි හිතන කලබල වෙලා ඔයා එක සබ්ජෙක්ට් එකකට විතරක් දානවා. හැබැයි ඔයාගේ ඩිග්‍රී එකකින් ඔයාලට තව සබ්ජෙක්ට් තුනකට දාන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔයාට ආයි කියලා දාන්න බෑ. තේරුණාද? ඒ නිසා මුලින්ම කරන්න ඕනේ තමයි ඔයා ඩිග්‍රී එකේ සබ්ජෙක්ට් බලන්න. ඊට පස්සේ ඔයා ගැසට් එක බලන්න. ගැසට් එකේ තියෙන සබ්ජෙක්ට් ටික බලන්න. ඉල්ලලා තියෙන්නේ මොනවද කියලා බලන්න. ඔයාට මම කිව්වා A level stream එකෙන් දාන්න පුළුවන් සබ්ජෙක්ට් දෙකකට දාන්න පුළුවන්. O level stream එකෙන් සබ්ජෙක්ට් දෙකකට දාන්න. නේද? මේ විදිහට පුළුවන් තරම් Tamanගේ පැත්තට වාසිය ගන්න try කරන්න. ඊට පස්සේ මම කිව්වා ජාතික පාසල් වලට තරඟ කරන්න, පළාත් පාසල් වලට තරඟ කරන්න. ඔය දෙකම කරන්න පුළුවන් නම් කරන්න පුළුවන්. ස්කෝල් එක කියලා කියන්නේ රාජ්‍ය සේවයේ නැති අය, ලිමිටඩ් කියලා කියන්නේ රාජ්‍ය සේවයේ ඉන්න අය. Bachelor of Science in Management. එතකොට මට මෙහෙමයි. මට ඩිග්‍රියට සාම කියන්නේ සබ්ජෙක්ට් එක මොකක්ද කියලා දැන් මම සබ්ජෙක්ට් ප්‍රමාණය වෙන්නේ. මම සබ්ජෙක්ට් ලංකාවේ තියෙන ඩිග්‍රී ප්‍රමාණය ප්‍රතිවිශාලයි. ඒතර වාගේ ඩිග්‍රියට අනුව ඔයා ඩිග්‍රියේ දැන් තියෙන සබ්ජෙක්ට් තියෙනවනේ. අපිට දැන් ඩිග්‍රියේ නමින් කියන්න බෑ. හරිද? ඩිග්‍රියේ නමින් කියන්න බෑ මේක දාන්න පුළුවන් කියලා. ඔයා බලන්න ඔයාගේ ඩිග්‍රිය ඇතුලේ තියෙන සබ්ජෙක්ට් ප්‍රමාණය මොනවද? පොරේ සබ්ජෙක්ට් වලින් මගේ මේන් සබ්ජෙක්ට් එක මොකක්ද? ක්‍රෙඩිට් 30කට වැඩි තියෙන සබ්ජෙක්ට් මොනවද? හරි. අන්න ඒ සබ්ජෙක්ට් එක බලන්න ගැසට් එක. හරි. ඒ ගැසට් එකේ බලන්න මට දාන්න පුළුවන් සබ්ජෙක්ට් මොනවද? ඊට පස්සේ ඒක කරන්න. හරි. ඒක නිසා මේ දේවල් ටික අනිවාර්යයෙන්ම කරන්න. රෙකෝඩින් ඔක්කොම දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ මේ සම්පූර්ණ ක්ලාස් වල මේ පළවෙනි පන්තියේ ඉඳන් අන්තිම පන්තිය වෙනකම් ක්ලාස් වල රෙකෝඩින් ඔක්කොම YouTube එකෙන් බලන්න පුළුවන්. එක්ස්පයර් වෙන්නේ නැහැ. ඔයගේ එක්සෑම් එක තියෙන දවස වෙනකම් පළවෙනි පන්තිය ඉඳන් අන්තිම පන්තිය වෙනකම් රෙකෝඩින් බලන්න පුළුවන්. හරි පිළිවෙලට තමයි පන්ති අපි කරගෙන යන්නේ. ආයි මෙතනදී එක සෙට් එකක් කරලා ආයි
ප්‍රේල් වල තව සෙට් එකක් පටන් ගන්න එහෙම කරන්නේ නැහැ. එහෙම කරාම මුල ඉඳන් එන පන්තියේ ළමයින්ට පටලැවෙනවා. ආයි මැද්දෙන් එන ළමයින්ට පටලැවෙනවා. එහෙම ඒක නිසා අපි පිළිවෙලට මම කිව්වා ඔයගොල්ලන්ට කොහොමද වෙන්නේ කියලා. primary education ගැසට් වෙලා නැහැ. හරි. ඒක නිසා අපි පළවෙනි මාසේ තියරි කතා කරනවා, දෙවෙනි මාසේ තියරි සහ මොඩල් පේපර්ස් කතා කරනවා. තුන්වෙනි මාසේ අපි සම්පූර්ණ පාස් පේපර්ස් කතා කරනවා. මම ක්ලාස් එකේ ඩීටේල්ස් දානවා. එතකොට මාසෙට fee එක වෙන්නේ රුපියල් 2000යි. ඒ 2000ක් ගන්නේ ඔයගොල්ලන් ක්ලාස් දෙකම කරන්නේ මන් නිසා. නැත්නම් වෙන ගුරුවරයෙක් දාලා කරනවා නම් ඊට වඩා සාමාන්‍යයෙන් යනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට මම කරන්නේ ඉතින් ඉගෙන බය තියාගන්න එපා. ඔයගොල්ලන්ගේ අදාළ සම්පූර්ණ සබ්ජෙක්ට් එක විෂය නිර්දේශය කොහොම කවර් වෙනවා. හරි. HNDA එක බෑ. ඔව් ඔයා ඩිග්‍රී එක දැන් ඩිග්‍රී සර්ටිෆිකේට් එක ඔයාලා කන්වර්ගේෂන් එක තියලා නැත්නම් මේ වෙද්දි ඔයා ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා තියෙනවා නම් 2025 6 20 වෙනිදාට කලින් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. සාමාන්‍යයෙන් තව මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ? දැන් ඇප්ලිකේෂන් එක දාන්න යද්දි මොනවා ප්‍රශ්නයක් තිබ්බොත් ඔයාලගේ ගෲප් එකේ පින් නම්බර්ස් තියෙනවා. මම මේ නම්බරේට මෙසේජ් එකක් එවන්න. ආන ප්‍රශ්නයක් තිබ්බොත් මෙන්න මේ නම්බරේට වල සමානව නම්බර්ස් දෙන්නේ නැහැ. හරි. ඔය නම්බරේට මෙසේජ් එකක් එවන්න. ඔව් ඒ ලෙවල් සබ්ජෙක්ට් ඩිග්‍රී එකේ නැත්තම් බෑ. තිබ්බොත් පුළුවන්. හරි. ඊළඟ දේ තමයි ඔයාගේ දැන් සබ්ජෙක්ට් එකකට දැන් කියනවනේ රසායන විද්‍යාව වේදමු ඉංග්‍රීසි මීඩියම් කරන්න ඉන්නවා කියලා එක්කෙනෙක්. එයා රසායන විද්‍යාව ඉංග්‍රීසි මීඩියම් ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට එයා ඉන්නේ වයඹ පළාතේ. එයා බලනවා වයඹ පළාතේ රසායන පල්ලෑ ලිස්ට් එකක් දාලා තියෙනව නේද? හරි දානවා. එතකොට ඒක බලන්න වයඹ පළාතේ රසායන විද්‍යාවේ ඉංග්‍රීසි පුරප්පාඩු තියෙනවා. හරියක් දාලා තියෙනවා. නැත්තම් දාන්න බෑ. හරි. එතකොට නැවත මුදල් ගෙවන්න වෙයි. ඇප්ලිකේෂන් එක දාන්න අනිවාර්යයි. හරි. ඕක තමයි අපේ ලංකාවේ හැටි. මොනවා කරන්නද නේද? එතකොට අන්න ඒ විදිහට බලලා තමයි අපි තාපක මග්ග හොඳට ගැසට් එක කියවන්න මුල ඉඳන් අනිත් ඒ ගැසට් එක ෆෝන් එකෙන් නෙවෙයි පුළුවන් තරම් print out එකක් අරගෙන print out එක අරගත්තාන් පස්සේ තමයි ඒක හොඳට කියවන්න පුළුවන්. ඒක නිසා හොඳ print out එකක් අරගෙන ගැසට් එක හොඳට කියවන්න. පුළුවන් 2022 පුළුවන්. අවුලක් නැහැ 2025ට කලින්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔව් දෙක ගන්න පුළුවන්. හරි. A level subject දෙකක් පුළුවන්, O level subject දෙකක් පුළුවන්. හරි. ඒතකොට ඔයාලට කොහෙන් හරි ඒ කියන්නේ chance එකක් ගන්න පුළුවන් පුරප්පාඩු වල. මොකද අපිට ප්‍රධාන ප්‍රශ්න තමයි මේ රාජ්‍ය සේවයට ඇතුළත් වෙන එක. මම හිතන්නේ පා ඔයගොල්ලෝ මුළු සේවය ආයි මේ ළඟකදී ගැසට් වෙයි කියලා. ලබන අවුරුද්දේ ගැසට් වෙයි, ඊළඟ අවුරුද්දේ ගැසට් වෙයි. හරි. ඒතකොට මේ ගුරු සේවය ගැසට් වෙන්නේ ගොඩක් කාලෙකින්. ඉතින් ඒක නිසා මේ හම්බෙච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න. ඊළඟ දේ තමයි ඔයගොල්ලෝ ගිහලා එක්සෑම් එකක් ලියනකොට අර අනිත් ළමයි ගිහලා එක්සෑම් එක ලියන විදිහටම පේපර් එක කරන විදිහටම අපි කරන්නේ නැහැ. තේරුණාද? ඒතර අපි අනිත් ළමයින්ට වඩා වෙනස් විදිහට හිතනවා. ගානක් වෙනස් විදිහට ඉගෙන ගන්නවා. ඒ වගේම ඒ ගාන හදන්න කෙටි ක්‍රම ටික අපි ඉගෙන ගන්නවා. හරි. කෙටි ක්‍රම තියෙනවා ගණන් හදනකොට ඒ කෙටි මුලින්ම කෙටි ක්‍රම ඒ හැමදේම ඉගෙන ගන්නවා. ඒතර අපි තියරි වල කතා කරන්නේ මේ දේවල් තමයි. හරි. ඉංග්‍රීසි මීඩියම් පන්ති මෙන්න මෙහෙම වෙන්නවා. ඒක අපේ තියරි දිනවනේ. තියරි පාඩම් ඉංග්‍රීසි මීඩියම් නෝට් ඔක්කොම ගන්න පුළුවන් ටියුට් ඔක්කොම. හැබැයි මේ පාස් පේපර්ස් වලට එනකොට ඔයගොල්ලන්ගේ රිලීස් කරලා තියෙන එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකෙන් සිංහල පාස් පේපර්ස් විතරයි. ඉංග්‍රීසි පාස් පේපර්ස් රිලීස් වෙලා නැහැ. එතකොට නැතිද ඔයාලා ගැටලුවක් එනවා. තව ළමෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි ඩිග්‍රී එක ඉංග්‍රීසි මීඩියම් කරලා තියෙනවා නම් එක්සෑම් එකත් ඉංග්‍රීසි මීඩියම් කරන්න ඕනද කියලා. හරි. එතකොට ඩිග්‍රී එක ඔයා ඉංග්‍රීසි මීඩියම් කරයි කියලා. එතකොට ඔයා එක්සෑම් එක ඉංග්‍රීසි මීඩියම් වලින් කරන්න ඕනේ නැහැ. සිංහලෙන් කරන්න පුළුවන්. හැබැයි දැන් ළමයි කහදින ප්‍රශ්නයක්. එතකොට ඉංග්‍රීසි මීඩියම් ප්‍රොපෝඩ් ඉල්ලනවා නම් ඔයා අනිවාර්යයෙන්ම එක්සෑම් එක ඉංග්‍රීසි මීඩියම් ලියන්න. ඒ කියන්නේ ඔයා එක්සෑම් එක ඉංග්‍රීසි වලින් ලියනවා නම් ඔයා ඉල්ලුම් කරන සබ්ජෙක්ට් එක ඉංග්‍රීසි මාධ්‍ය සබ්ජෙක්ට් එකක් වෙන්න ඕන. උදාහරණයක් ඔයා ගණන් ගන්නන්නේ ඉංග්‍රීසි මීඩියම්. එහෙනම් ඔයා ඉංග්‍රීසි වලින් තමයි එක්සෑම් එක ලියන්නේ. තේරුණාද? මම ඔයගොල්ලන්ට යෝජනා කරන දෙයක් තමයි පුළුවන් නම් ඒ කියන්නේ ඉංග්‍රීසි දැනුම හොඳටම තියෙනවා නම් විතරක්
ඉංග්‍රීසි වලින් එක්සෑම් එක කරන්න නැත්නම් පුළුවන් තරම් සිංහලෙන් කරන්න උත්සාහ කරන්න. ඔයා ගවර්න්මන්ට් ඉන්න කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. මේ සුදුසුකම් තියෙනවා නම් ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම හිතුවක් නේ. හරි. එතකොට පුළුවන් තරම් ඒකයි මම කිව්වේ මොකද අපිට අර තර්කන රාම විශ්ලේෂණාත්මක තර්කණය ඊට පස්සේ අපිට එනවා තව පාඩම් අවකාශ තර්කණය ගැලීම් සටහන් හරි ඔය කියන විවිධ පාඩම් එනවා විවිධ පාඩම් අපිට හරි කියන්නේ ඉංග්‍රීසි 100ක 150ක දැනුමක් තියෙන ළමෙක් ඕන අර මේ පොඩි කාලෙකදී මේ පේපර් එක තේරුම් අරන් ලියන්න. හරිද? ඒකයි මම කිව්වේ අර ක්විස් ඔයා දානවා නම් ඔයාට ඉංග්‍රීසි දැනුම ගැන 100ට 150ක් නොලෙජ් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ගැන දෙපාරක් තුන්පාරක් ඉඳලා වැඩ කරන්න. ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් කියන්නේ ඔක පුරා කියන්නේ මේකේ මෙහෙමයි. මේකේ කට් ඔෆ් මාර්ක් එකක් කියලා එකක් නෑ. ඔයගොල්ලෝ ගවර්න්මන්ට් තරඟ විභාග වල. ඔයගොල්ලෝ අවම ලකුණු 40ක් ගන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන අපේ හිතමු දැන් ඔන්න ළමයි 5 දෙනෙක් විභාගෙ ලියනවා. හරි. ළමයි 5 දෙනෙක් විභාගෙ ලියනවා. ඒ ළමයි දෙන්නගේ සබ්ජෙක්ට් වලට එක ළමයට 150යි අනිත් ළමයට 161යි අනිත් ළමයා 130යි අනිත් ළමයා 180යි තව ළමයා 147යි. නෝන තමයිගේ ලකුණු. හරි මේකේ වෙන්නේ ඕගොල්ලන්ව සම්පූර්ණ රෑන්ක් කරනවා. කියන්නේ වැඩිම එකේ ඉඳලා වැඩිම ලකුණු ගත්ත ළමයා 180. ඊළඟට ඉන්න ළමයා 161යි. ඊළඟට 150යි. ඊළඟට 130යි. 147යි. ඊළඟට 130යි. හරි ඔන්න ඔය වගේ රෑන්ක් කරනවා වැඩිම ලකුණු වල ඉඳලා. ඔහොම අරගෙන ඇවිල්ලා අපි හිතමු දැන් මේක අර අනිත් එක්සෑම් වගේ නෙවෙයි. දැන් ග්‍රාම නිලධාරී විභාගය නම් ඔහොම අරන් ඇවිල්ලා මෙන්න මේ හරිය පුරප්පාඩු ගන්නට ගහපුවා මෙතන ඉන්න කට්ටියට ජොබ් එක. එහෙම. හැබැයි මේක එහෙම නැහැ. මේකේ ඔයගොල්ලන්ගේ බලන්න පැතිකඩවල් ගොඩක් තියෙනවා. තේරුණාද? ඒතර ඔයාගේ සබ්ජෙක්ට් එක බලන්න ඕනේ. දැන් උදාහරණයක් බස්නාහිර පළාතේ ගණිත ගුරුවරු. හරි ඉන්නවා 1000ක් ඇප්ලයි කරනවා. බස්නාහිර පළාතේ ගණිත ගුරුවරු 1000ක් ඉන්නවා ඇප්ලයි කරලා. මේකේ පුරප්පාඩු තියෙනවා 100ක්. හරි මේක පුරප්පාඩු 100ක් තියෙනවා. අන්න මේ 1000න් වැඩිම ලකුණු ගන්න 100 තමයි යන්නේ. එතකොට මේ වැඩිම ලකුණු ගන්න 100 හැදවනවා සම්මුඛ පරීක්ෂණයට. ඒ සම්මුඛ පරීක්ෂණයේදී මේගොල්ලන්ගේ මොනවා හරි ඉෂුව එකක් තිබ්බොත් ඔබ හිතුව මේකේ 5 දෙනෙක් අයින් නැහැ කියලා. ඒගොල්ලන්ගේ සුදුසුකම් කියලා තියෙන දේවල් නැහැ. මේකෙන් 5 දෙනෙක් අයින් කරා. අන්න මේකේ වැඩිම ලකුණු ගත්ත ඊළඟ 5 දෙනාට මේකට එන්න chance එක හම්බෙනවා. ඉන්නකොම තමයි රාජ්‍ය සේවය ෆිල් වෙන්නේ. හරි. එතකොට ආර්ට් වලින් A level කරලා උපාධිය මැනේජ්මන්ට් කරලා පසු දෙයක් නැහැ. ඔයාලට උපාධිය තියෙන සබ්ජෙක්ට් අනුව මේ සබ්ජෙක්ට් එක තෝරගන්න පුළුවන්. හරි A level ස්ට්‍රීම් එකේ ප්‍රශ්නයක් නැහැ. පළාත් දෙකකට වගේ ඇප්ලයි කරන්න මෙහෙමයි. ඔය පළාත් දෙකේ කතාව මෙහෙමයි වෙන්නේ. ඔයගලන්ගේ පළාත තෝරගන්නේ 2025 ඡන්ද හිමි නාම ලේඛනය අනුව. ඔයා 2025 ලියාපදිංචි වෙලා තියෙන ඡන්දේ දාන ලියාපදිංචි වෙච්ච පළාත තමයි ඔයගේ පළාත විදියට සලකන්නේ. දැන් ඔයා පළාත් දෙකකට ඇප්ලයි කරනවා නම් වෙන්නේ මේකයි. හිතන්නකෝ බස්නාහිර පළාත මේ ඇවිල්ලා දකුණු පළාත බස්නාහිර පළාතේ සම්පූර්ණ වේකන්සි ප්‍රමාණය පුරවද්දී ඔන්න දෙකක ගැප් එකක් එන්නේ. දෙකමදී අන්න දකුණු පළාතේ ඉන්නවා ළමයි වගේක් බස්නාහිර පළාතට ඇප්ලයි කරනවා. හරි අන්න ඒ වගේ අවස්ථාවක් ආවොත් විතරයි ඔයාලට chance එකක් හම්බ වෙන්නේ. හරි අන්න ඒ වගේ ආවොත් විතරයි ඔයාලට chance එකක් හම්බ වෙන්නේ පළාත් දෙකකට ඇප්ලයි කරලා. නැත්නම් ඒක chance එකක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔයාලට තමයි ඒක හම්බ වෙන්නේ. මේකේ ඩිග්‍රී එක තියෙනවා අනිවාර්යයෙන්ම. MSc එකක් නැහැ. හරි. මේකේ A level කරලා කෙලින්ම MSc එක ලිව්වොත් ඒත් බෑ. ඩිග්‍රී එක වුණා. මොකද මේක ගුරු සේවය කියලා කියන්නේ සම්පූර්ණ ළමයින්ගේ
අනාගතයේ හැදෙන තරම් එතනදී අර සබ්ජෙක්ට් එක අනිවාර්යයෙන්ම බලනවා. 2023 අය ඔයගොල්ලෝ ආයෙ ඇප්ලයි කරන්න යනකොට මොනවා හරි ගැටලුවක් ආවොත් මට මැසේජ් එකක් එවන්න. ඒ ඉල්ලලා තියෙන ක්වොලිෆිකේෂන් එක තියෙනවා නම් දැන් MVQ4 එකත් ඉල්ලලා තිබෙන්නේ. එහෙම තියෙනවා නම් ඒකට ඇප්ලයි කරා. හරි. ඒ වගේ ෆීල්ඩ් වලට සාමාන්‍යයෙන් අඩුවෙන් ඉල්ලලා ඇති. මම මේන සබ්ජෙක්ට් විතරයි ෆලෝ කරේ. එතකොට ඒ ඉල්ලලා තියෙන ක්වොලිෆිකේෂන් එක ඔයාට තියෙනවා නම් පුළුවන්. දැන් ඉෆෙක්ටිව් ඩේට් එක ගැන ප්‍රශ්නයක් තියෙන කවුරු හරි ඉන්නවා නම් ඒක ඔයා කැම්පස් එකත් එක්ක කතා කරන්න. කැම්පස් එකට ගියාන් පස්සේ කැම්පස් එකේ කිව්වන් පස්සේ ඉෆෙක්ටිව් ඩේට් එක මගේ ඩිග්‍රී මොකක්ද කියලා ඔයාලට කැම්පස් එකකින් ගන්න පුළුවන්. මොකද මොනවා කරත් ඔයාලට දැන් කැම්පස් එකෙන් ලෙටර් එකක් ගන්න වෙන්නේ නේද? එතකොට කැම්පස් එකකින් ලෙටර් එකක් ගන්න වෙනවා. ඒක නිසා ඔයා කැම්පස් එකත් එක්ක කතා කරන්න. මගේ ඩිග්‍රී එක දැන් සාමාන්‍යයෙන් ඔය ෆයිනල් ඉයර් ඉවර වෙච්ච ළමයි එහෙම ඉන්නවා නම් මගේ ඩිග්‍රියේ මේ ඉෆෙක්ටිව් ඩේට් එක කවද්ද කියලා කැම්පස් එකෙන් කන්ෆර්ම් කරගන්න. මොකද ඔයා හිතුවනාපේ සැකේට ඇප්ලයි කරන්න යන්න එපා. කැම්පස් එකෙන් කන්ෆර්ම් කරගන්න. මොකද ඔයාලට ඊට පස්සේ කැම්පස් එකකින් ලෙටර් එකක් ගන්න වෙනවා සම්මුඛ පරීක්ෂණයට යනකොට. අර්ධ රාජ්‍ය සේවය සෙමිගම මම දැනුවත් කිරීමක් කරන්න. ඔයගොල්ලන් කොහොමද කියලා ඔයගොල්ලෝ තමයි සේෂ තමයි වැඩෙන්නේ. හරි අර මම කලින් කිව්වා වගේම ඩිග්‍රී එක බලන්න සබ්ජෙක්ට් එක කොහොමද වෙන්නේ කියලා. හරි නේද? හරි. මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් තිබ්බොත් මට මැසේජ් එකක් එවන්න. ඔයගොල්ලන්ට ෆ්‍රී ටයිම් එකක් තිබ්බොත් මම මැසේජ් එකක් එනවා රිප්ලයි එකක් දෙනවා. එතකොට ඔව් රෙකෝඩින් එක ගෲප් එකට දානවා. මොකද ඔයගොල්ලන්ගේ පන්ති අපි පටන් ගන්නවා පෙබරවාරි මාසේ 10 වෙනිදාට ක්ලාස් එකට රෙජිස්ටර් වෙන විදියයි ඔක්කොම මම කියන්නම්. පුළුවන් හැමෝම පළවෙනි පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න. පළවෙනි පන්තිය අපි කතා කරනවා කාලය දුර වේගය පාඩම. එතකොට ලොකු පාඩම් ප්‍රමාණයක් තියෙනවා කතා කරන්න. ඕපන් එකේ නම් වයස 42 බෑ. හරි. එතකොට මේ පළවෙනි පන්තියේ ඉඳන් හරියට වැඩ කරගෙන යන්න ඔයගලන්ට අතින් ලියන්න කිසි දෙයක් නැහැ. සම්පූර්ණ ටියුට් ඔක්කොම මම PDF දෙනවා. එතකොට සම්පූර්ණ මේ මාසයට අදාළ ටියුට් ටික ඒ දේවල් ටික හම්බ වෙනවා අපිට. සාමාන්‍ය තියරි පාඩම් 22ක් 23ක් වගේ ප්‍රමාණයක් තියෙනවා කතා කරලා ඉවර කරන්න. අපි තියරි පාඩම් ටික කතා කරලා ඉවර කරලා ඊට පස්සේ පේපර් පන්ති වලට යනවා. පේපර් පන්ති වලදී ඔයගේ අර තියරි ඉගෙන ගත්ත දැනුම අනුමාන ප්‍රශ්න වලින් කොහොමද අපි දෙයක් ප්‍රශ්නයකට උත්තර ලියන්නේ කියලා ගොඩනගාගන්නේ කොහොමද කියලා තමයි අපි බලන්නේ. ඊට පස්සේ තුන්වෙනි මාසෙදී අපි විභාග ප්‍රශ්න පාස් පේපර්ස් කතා කරනවා. තව අපේ ආයතනය මගින් තව සිස්ටම් එකක් හදාගෙන යනවා. සමහරක් විට ඔයගොල්ලන්ගේ පේපර් පන්ති පටන් ගන්නකොට වගේ ඔයගොල්ලන්ට ඒකදී ඔන්ලයින් එක්සෑම් ලියන්න පුළුවන් හැකියාව හම්බ වෙයි. හරි. එතකොට ඔයගොල්ලන්ට සම්පූර්ණ සිස්ටම් එකෙන් ඔයගොල්ලන්ට පේපර් එක හම්බ වෙනවා. පේපර් එක හම්බ වුණාන් පස්සේ ඔයාලට ප්‍රශ්නේ හම්බ වෙනවා. ප්‍රශ්නේ හම්බ වෙලා උත්තරේ මාක් කරන්න තියෙන්නේ. ඔයාලට ඒ ටයිමින් එක යනවා මේ ප්‍රශ්නෙට අදාළව. ඒතකොට ඔයාලට අර ඉක්මනට ටයිමින් එක හදාගන්න පුළුවන්. හරි. මේ දේවල් කරන් ටයිමින් එක හදාගන්න බොහෝ දුරට ඔයගොල්ලන්ට මේ පේපර් වලට මොකද දෙන්න හැකියාව හම්බ වෙයි. හරි. ක්ලාස් තියෙන්නේ හැමදාම බෑ. බොහෝ දුරට 7 පස්. හරි. 7 හෝ 7න් පස්සේ තමයි පන්ති තියෙන්නේ. හැම පන්තියකම රෙකෝඩින් ඔයාලට YouTube එකෙන් බලන්න පුළුවන්. පන්ති තියෙන්නේ Zoom එකෙන්. නෑ එක්සෑම් එක ඔන්ලයින් නෙවෙයි ෆිසිකල් තියෙන්නේ. හරි. එතකොට ඔයා ගවර්න්මන්ට් නම් අනිවාර්යයෙන්ම ලිමිටඩ් නැත්නම් ඕපන් එකෙන් තමයි දාන්න තියෙන්නේ. හරි. හරි. එහෙනම් අපි මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න.
ඕපන් එක ගැසට් කරලා තියෙන්නේ හරි ඕපන් එක ගැසට් කරලා තියෙන්නේ ඇප්ලිකේෂන් දාන්න පුළුවන් පෙබරවාරි මාසේ 20 ඉඳන් මම ගැසට් එක දාලා දිනවා ඔයගොල්ලන්ගේ ගෲප් එකට හැමෝම print out එකක් කරා හොඳට කියවලා හොඳට කාලය අරගෙන තමන්ට අදාළ සබ්ජෙක්ට් එක මොන වගේද කොහොමද කියලා අපිට තේරුම් ගන්න අනිවාර්යයෙන්ම හරිද ඔව් 2023 2:10 හරි නේද? හරි එහෙනම් අපි පළවෙනි පන්තියෙන් හම්බ වෙමු. ඔයගොල්ලන්ගේ ක්ලාස් එකට රෙජිස්ටර් වෙලා ඔයගොල්ලන්ට පන්ති පටන් ගන්න කලින් ටියුට් එක ගන්න. කාලය තුර වේගයට පාඩමට අදාළව මම ක්ලාස් ටයිම් ටේබල් එක සහ විස්තර ටික ඔයගොල්ලන්ගේ ගෲප් එකට දාන්න. එහෙනම් අපි පටන් ගත්ත ගමන ගුරු සේවයට තේරිලා. හරි. මුලින් ඉඳන් වැඩ කරන්න හරියට මට මුලින් ඉඳන් හොඳට වැඩ කරන ළමයි හම්බ වෙලා තියෙනවා. එතකොට ඔව් පෙබරවාරි 20 කලින් දාන්න තියෙන්නේ දැන්ට ගවර්න්මන්ට් එකේ වැඩ කරන්න හැටි. හරි. එතකොට ග්‍රාම නිලධාරී කියලා මම හරි හොඳට වැඩ කරා පන්ති ක්ලාස් එකේ. මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලොත් ඔයගොල්ලන්ගේ පැත්තෙන් මහන්සි වෙලා මේ ගමන යන්න හොඳ සපෝට් එකක් දෙයි කියලා. ඉතින් ඔයගොල්ලන්ගේ පැත්තෙන් තමයි තියෙන්නේ මගේ පැත්තෙන් ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් උපරිම දේ දෙනවා. ඒකට මේ මාස 3 ඇතුලේ ඔයගොල්ලන්ට එන්න පුළුවන් එක්සෑම් එකේ හැම පැත්තක්ම කවර් කරලා තමයි එක්සෑම් එකට යවන්නේ. සැකයක් තියෙන කවුරු හරි ඉන්නවා නම් මේ පේජ් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මේ වෙනකම් මම පන්ති කරලා තියෙනවා. ළමයි කොහොමද එක්සෑම් වල මොකද එක තියෙන්නේ. හරි. මේ දේවල් දෙයි. එහෙනම් අපි 10 වෙනිදා පන්තියෙන් හම්බ වෙමු. හැමෝම පන්ති පටන් ගන්න කලින් ටියුට් එක print out එකක් අරගෙන තියාගන්න. හොඳ කාලය දුර වේගයේ පාඩම පිටු 8ක ටියුට් එකක්. උඩ මේ කාලය දුර වේගයේ පාඩමේ සම්පූර්ණ ඔයගොල්ලන්ට මේ පාඩමේ හැම වචනයක්ම එක්සෑම් එකේදී කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි 10 වෙනිදා ක්ලාස් එකෙන් හම්බ වෙමු. ඇප්ලයි කරන්න කලින් මම කිව්වා වගේම හොඳට ගැසට් එක බලන්න, තමන්ට කරන්න පුළුවන් සබ්ජෙක්ට් මොනවද බලන්න. ආයි ඔයාලට chance එකක් හම්බ වෙන්නේ නැහැ. එකපාරයි දාන්න හම්බ වෙන්නේ. වැරදුනා. ඒක නිසා මුලින්ම තමන්ගේ සබ්ජෙක්ට් තෝරගන්න ඩිග්‍රී එකත් එක්ක බලලා. ඕපන් එකේ ළමයිනුත් තාම ඇප්ලයි කරන්න නැතුණාට කමක් නැහැ. තමන්ගේ සබ්ජෙක්ට් මොනවද, ඇප්ලයි කරන්න පුළුවන් විෂයන් මොනවද කියලා ගැසට් එක ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා ගැසට් එක බලලා ඒවා වෙන් කරලා තියාගන්න. හරි. එහෙනම් අපි 10 වෙනිදා IQ ක්ලාස් එකෙන් හම්බ වෙමු. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.